මිරිස් පාත්තිය වගා කරන්න ගියපු දවසේ අපි දැක්කා මුරුංග ගහේ මුරුංග කරල් පිරිලා තිබුණා. හොඳ ගානට ලපටියට තිබුණු මේ මුරුංග කරල් ටික කඩාගන්න තමයි අපි දැන් මේ හදන්නේ. මුරුංග කියන්නේ කරල් වල විතරක් නෙවෙයි. මුළු ගහම පෝෂණීය අතින් පිරිපුන් ගහක්. කටවහරට කියනවා මුරුංග ගහේ පස් පංගුවම බෙහෙතට ගන්නවා, කෑමට ගන්නවා, හැම දෙයක්ම ප්‍රයෝජනයට ගන්න ගහක් කියලා. නියඟයට ඔරොත්තු දෙන මේ මුරුංගා අපේ රටේ වියලි කලාපේ තමයි හැදෙන්නේ. මුරුංගා කරල් විතරක් නෙවෙයි. මුරුංගා පොතු බෙහෙතට ගන්නවා, මුරුංගා කොළ මල්ලුම් හදනවා. ඒ වගේ මුරුංගා ගහේ සියලුම දේවල් වලින් ප්‍රයෝජන ගන්නවා. ඉතින් අපි මේ මුරුංගා කරල් ටික සුද්ධ කරගෙන මේ විදිහට පොඩි කෑලි කපා ගන්නේ අද මුරුංගා කිරට උයන්න. මේ මුරුංගා කරල් වල ඒ වගේම මුරුංගා කොළවල ප්‍රතිඔක්සිකාරක තියෙනවා. එතකොට මේ මුරුංගා ආහාරයට ගැනීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා. මුරුංගා ටික හදාගන්න රතු ලුණු ටික, සුදු ලුණු ටික, කරපිංච ටික එහෙම අපි දැන් ලෑස්ති කරගන්නවා. පුළුවන් නම් රතු ලුණු ගන්න. බී ලුණු වලට වඩා රතු ලුණු තමයි එළවලු වලට හොඳ. අපි දැන් කහ ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපි මේකට අමුතුන පහ ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපි දාගන්නවා උළු හාල් ටිකක්. ඊට පස්සේ කුරුඳු පොතු ටිකක් එහෙම එකතු කරගන්නවා. දැන් කරපිංච ටිකක් දාලා හොඳට කලවම් කරලා දිය කිරි ටිකක් දාලා තමයි මේ අපි මේක ලිපේ තියාගන්න හදන්නේ. ඊට පස්සේ අපි රස අණුව ලුණු ටිකකුත් දාගන්නවා. දාගෙන පොඩ්ඩක් කලවම් කරලා මේක වහගෙන පොඩ්ඩක් වෙලා තඹ ගන්නවා. විනාඩි 5ක් 6ක් විතර හොඳට තඹ ගන්න මුරුංගා ටික. දැන් මුරුංගා ටික හොඳටම තැඹිලා තියෙන්නේ. දැන් උකු පොල් කිරි ටික අපි මේකට එකතු කරගන්නවා. දැන් මේ අපි එකතු කරගන්නේ අබ පේස්ට් ටිකක්. ඔයාට අබ පේස්ට් ගෙදර හදලා එකතු කරගන්නත් පුළුවන්. මම නම් මේ කඩෙන් ගත්තු අබ ක්‍රීම් බෝතලයකින් තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ ගම්බිරිස් පොඩ්ඩකුත් එකතු කරගන්නවා. මෙහෙම ගම්බිරිස් එකතු කරගත්තම හරි රසයි. මොකද මේකට මිරිස් මුකුත් දාලා නැහනේ. අමු මිරිස්වත් මිරිස් කුඩුවත් දාලා නැති හින්දා ගම්බිරිස් වලින් පොඩි සැරක් එනවා. දැන් ඉතින් අපේ මුරුංගා හොද්ද කෑමට ලෑස්ති. ඉතින් අපි මේ මුරුංගා කරි එකත් එක්ක කන්න හාල් මෙස්ස ටිකක් තෙල් දාලා අසමෝදකම් කොළ සම්බෝලයක් එහෙම හදලා පොඩි ලුණු මිරිසකුත් හදලා ගත්තා. ඉතින් එන්නකෝ මේ නාඩු හාලේ බත් ටිකක් එක්ක මේ ආහාර වේල අපිත් එක්ක රස විඳින්න.